ඔයා ලොකු වෙන්න ලොකු වෙන්න. ඔයාගේ ස්කේල් එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. ඔයාගේ ලෝකයේ ලොකු වෙනවා. ඔයාගේ ලෝකයේ ලොකු වෙනකොට ඇත්ත ලෝකේ වාට පොඩි වෙනවා. අර මම වාට කිව්වේ පා ශිෂ්‍යත්ව කරේ පොඩි ඉස්කෝලේක නම් අර මතක නම් මතක් කරලා බලන්න. පා ශිෂ්‍යත්ව පාස් වෙලා අර නගරේ ඉස්කෝලේට ආවට පස්සේ ඔයා ආශ්‍රය කරන මිනිස්සු වෙනස් වුණා නේද? ඔයා පොඩි ඉස්කෝලේට ගියාම මේ පොඩි ඉස්කෝලේ ඒ අවට පරිසරේනවා ජීවත් වෙන්නේ. ඔයාගේ ලෝකේ ඒකනේ. එතකොට ඒතර හන්දිය කඩෙන් රයිස් එකක් කන එක තමයි වැඩේ. ඊට වඩා එකක් නැහැ. හරිද? හැබැයි මේ මේකට ආවට පස්සේ ඊට වඩා කඩවල තියෙනවා. අර කඩේ මොකක්ද කොමේ තියෙන කඩවල ඕනතර. හරිද? සහ මේ මෙතන ඉන්න මිනිස්සු හිතන පතන විදිය වෙනස්නේ. ඔයා දැන් යනවා කැම්පස් එකට. හිතන කලම්බ හරි මොරටු හරි ඒවකට ගියා කියලා. ඒතර එතන ඉන්නේ ඔයාගේ වයසේ. ඔයා ඉපදිච්ච අවුරුද්දේ ලංකාවේ ඉපදිච්ච ළමයිකින් හොඳම ළමයි ටිකක් තමයි එතන ඉන්නේ. හොඳම කියලා කියන්නේ දැනුම ඉහළම මට්ටමේ ළමයි ටිකක් ඉන්නේ. ඔයාගේ වටපිටාවේ ඉන්නේ ඒ જાතිය. හැමදාම වාට හම්බෙන්නේ ඒ જાතිය. ඒතර උන් හිතන පතන විදිය වාට දැනනවා. ඔයා හිතන පතන විදිය වෙනස් වෙනවා. ඊට පස්සේ වා මේ ඩිග්‍රී වල අර කිව්වා වගේ ලෝකේ පළවෙනි 300 තියෙන යුනිවර්සිටි එකට යනවා. දැන් එතන ඉන්නේ ලෝකෙම ඉන්න සෑහෙන දැනුගත් මිනිස්සු වගේ. ඒතර ඔයා හිතන පතන විදිය, ඔයා ප්‍රශ්න දිහා බලන විදිය, ඔයාට දේවල් පේන විදිය, ඔයා මිනිස්සුන්ට කතා කරන විදිය, ඔයා මිනිස්සුන්ට ගරු කරන විදිය, ඔයා හැසිරෙන විදිය මේ සියල්ල වෙනස් වෙනවා. මෙතන ඉන්නේ උණුයි මෙතන ඉන්නේ උණුයි ගත්තම කොහමද? අහසට පොළොව වගේ නේද? ඔයාගේ ස්කේල් එක වෙනස් වෙනවා. අර කන්දක් පල්ලෙහා ඉන්නකොට ඔයාට පේන්නේ එතන තියෙන ටික විතරයි. හැබැයි කන්ද උඩට නැගලා පස්සේ ඔයාට සෑහෙන ප්‍රමාණයක් පේනවා. මෙන්න මේ ජීවිත ඉනිමගේ උඩට යන්න පුළුවන් වෙනවා මේ වැඩි. ලයිෆ් ලැඩර් එකේ උඩට යන්න පුළුවන්. ඔයා ලොකු වෙන්න ලොකු වෙන්න. ඔයාගේ ස්කේල් එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. ඔයාගේ ලෝකයේ ලොකු වෙනවා. ඔයාගේ ලෝකයේ ලොකු වෙනකොට ඇත්ත ලෝකේ වාට පොඩි වෙනවා. ඉස්සෙල්ලා කවදාකවත් හිතා ගන්න බැරි. රීච් කරන්න කිසිම හැකියාවක් තිබිච්ච නැති දේවල් වාට බොහොම ලේසියෙන් රීච් කරන්න පුළුවන් වෙනවා. ඔයාගේ ලෝකයේ ලොකු වෙනවා. ඒතර පවතින ලෝකය පොඩි වෙනවා. වාට ඕන දෙයක් රීච් කරන්න පුළුවන්. ඒකටම ඉලොන් මස් වගේ උන් අර අඟහරු දිහා බලාගෙන ඉන්නේ. අපිට අඟහරු කියන්නේ අර මොකද්ද අපිට ග්‍රහ අපල ලබා දෙන ග්‍රහයෙක්. අරු හදනවා ගිලකි පදිංචි වෙන්න. දැන් නිකන් හිතන් අපිට සමාලලට ඕගලන්ට කොළඹින් ගියක් ගන්න එක තමයි හීනේ. අරු අඟහරුගේ ගෙවල් හදනවා. තේරුණාද කියන්නේ? අපේ ලෝකෙ කොච්චර පොඩිද? කොච්චර චූටිද අපේ ලෝකෙ? අපර කොළඹින් ගියක් ගන්නත් නේ ඔයා ඉන්නේ ටිකක් ඇත්ත ඇතුළට වෙන්න. ඒ කියන්නේ කොළඹ පැත්තකට දාමුකෝ මේ ගම්පා හරි නිට්ටඹුවෙන් හරි කොහේ හරි එහෙන් ගියක් ගන්න එක තමයි වැඩි. ඒතර මේ තේරුණා මේ ස්කේල් එකේ වෙනස. ඒතර මේක උඩට යන්න ඔය වැඩේ පුළුවන් වෙනවා. අඟහරු ගෙවල් හදන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. මම කියන්නේ අර ඔයාට රීච් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒකටයි ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඒකට. හරි. ඒ කියන්නේ මෙහෙම හිතන්න. දැන් ඕගොල්ලෝ සමහරව ඉන්නවා වෙලාවට එන්නේ නැහැ. මලාට එන්නේ නැහැ වෙලාවට. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් උඹලා ඇති වෙලාවට ඇති වැඩක් නැහැනේ. මේ ඔය සමහර මිනිස්සු ඉන්නවා මීටින් වලට එහෙම 2:00මාරට මීටින් එක දාලා මූ එන්නේ 4ට. ඊතර මේ අනිත් උන් ඔක්කොම 2:00මාර නම් බලන් ඉන්න බෑ මේක එනකම්. ඊතර පැයකමාරක් මූ බලන් ඉන්න බෑ. මෙන්න මේකට මුට අරුංගර පැයකමාරක් නාස්ති වෙනවා කියන එක සම්බන්ධයෙන් මෙලෝ හැගීමක් නැහැනේ. මේක නේ කැපයි නේතකොට. අර මිනිස්සුන්ගේ වෙලාවට වටිනාකමක් දෙන්න මෙයා කා දන්නේ නැහැනේ. ඒ පොඩි soft skill කියන වලින් එකක් තමයි ඔය. තමාගේ වෙලාව වගේම අනිකාගේ වෙලාවත් වැදගත්. මේ වගේ උඩට යන උඩට ගියාට පස්සේ අර එක ලෙවල් එකට ගියාට පස්සේ ඕවා වෙන්නේ නැහැ. මම පොඩි එක උදාහරණයක් කිව්වේ. තමාගේ වෙලාව වගේම අනිත් එකාගේ වෙලාවත් වටිනවා කියන එක තේරෙනවා. ඔන්න ඔය වගේ පොඩි දේවල් ගොඩක් හැදෙනවා. ඒක හැදෙන වටපිටාවේ. තමන් ආශ්‍රය කරන අනිත් මිනිස්සු. තමන් ආශ්‍රය කරන දැන් ඕගොල්ලෝ කැම්පස් ගියාට පස්සේ
අර වගේ එකට ගියොත් එහෙම අර මම කිව්වා වගේ අනුස වගේ උන් හම්බෙනවා ඈ. අනුස වගේ එකෙක් නෙවෙයි තව ගොඩක් ඉන්නවා. හැමදාම හම්බෙන්නේ જાතිය. ඒතකොට සමහරට මේ මුන් එක්ක ඉන්න බෑ කියලා ගෙදර එන්නත් හිතේ. එහෙමත් වෙනවා. මම හිටිය හොස්ටල් එකේ දවස් කීපයක් හිටියා. මේ මම ඉතින් රෑ 11ට විතර නිදා ගන්නවා. උන් එතකොටත් පාඩම් කරනවා. උදේ 5 මාටද හැරෙනවා. උන් එතකොටත් පාඩම් කරනවා. එහෙනම් උන් රෑ එළිය නම් පාඩම් කළා නෙවෙයි. මට පස්සේ නිදාගෙන මට කලින් ඇහැරලා. මං දවස් 3ක් විතර හිටියා. ඉතින් මගේ ඔළුව නරක් වෙනවා. උන් එක්ක හිටියොත් මං ආව ගෙදර. මේ එහෙම වෙන්නත් පුළුවන්. ඊළඟ ලෙක්චරර්ස්ලා ඉන්නවා. ඔගොල්ලෝ අහලවක්වත් නැති. නමුත් ජාත්‍යන්තරව දන්න මිනිස්සු ඉන්නවා. ඒ ලංකා කැම්පස් වල ඉන්නවා එහෙම මිනිස්සු. ඒ මිනිස්සු ඕනෑම වෙලාවක මේ ඔය ඊමේල් 20ක් විතර ගහලා දැම්මොත් ලෝකේ තියෙන ලොකුම කැම්පස් වලට ඒ මොකක් හරිකින් එමිහව ගන්න අපි කරනවා. එහෙ එන්න කියලා කියනවා. ඒ ඊමේල් 20 ගහන්න නැතුව ලංකාවේ ළමයිට උගන්වන්න ඉන්නවා. ඒ වගේ මිනිස්සු ගොඩාක් දැන් ඉතිරි වෙලා නැහැ. නමුත් තාම ටිකක් ඉන්නවා. ඒ වගේ මිනිස්සෙක් එක්ක පැය භාගයක් නිකන් කතා කරලා හිටියොත් එහෙම අපි හිතන පතන විදිහ එහෙම් පිටින් වෙනස් වෙනවා. ඒ මිනිස්සුගේ විෂන් එක වෙන එකක්. මිනිස්සු මාර දේවල් දන්නවා. මිනිස්සු නම කිව්වම ඔය සමහර ඔක්ස්ෆර්ඩ් එකේ උනුත් දන්නවා, හාවර්ඩ් එකේ උනුත් දන්නවා, එහෙම දන්නවා. අපි ලංකාවේ උන් දන්නේ නැහැ. එහෙම තියාගෙන බොහොම සරල ජීවිත ගත කරා. ඔයගලන්ට ඒ ලෙවල් කාලෙදි මේ ටියුෂන් කාරෝ වෙන පොරවල් වගේ පෙනේ. මේ අපි හරිද? ඉතින් කැම්පස් ගිහලා බලන්න අපි මොකුද කියලා. අපි මේ නිකන් අර සිප්ටි කෑලියක්. අර මහා දැවන්ත ගල් පර්වත ඉන්නවා. ඒ මුත් ෂෝ ඔෆ් නැතුව හරි සරලව ඒක හරි ලස්සනයි. මේ මිනිස්සුත් එක්ක එහෙම කතා කරන්න ගත්තට පස්සේ වෙන කියන්නේ තමන් ගැන ලැජ්ජ හිතෙනවා ඇත්තටම. අපි මොනවද කරන්නේ කියලා. ඒ එක්ස්පීරියන්ස් එනට වටිනවා.